ආයිබෝවන් ඉතින් ජැටියට අදත් අපි ආවා කතා කරන්න සමාජයේ මේ දවස්වල තියෙන යම් යම් ගැටලු දේවල් ගැන. මොනවද තියෙන දරුවෝ ලලුත් තොරතුරු? මාසයක් විතර සෙස් කතන්දර නෙදින්නේ ලංකාවේ. ඔව් අන්නේ ඒ වයිබ් එක පොඩ්ඩක් කැඩිලා තියෙනවා. කැඩිලා වගේ. ඔව් ඒක කැඩිලා තියෙනවා. ඊයේ පෙරේ දැන් ඒක කැඩිලා. දැන් මාසයක් තිබ්බා. සෙක්ස් මාසයක් තියෙන ඊට පස්සේ අර ටික දෙනෙක් යෝගේශ්වරී ටික දවසක් හිටියා. දැන් ඒකත් එහෙමම ගිහිල්ලා තියෙනවා යට. දැන් මේ ඊකක් ආවා. දැක්ක නැද්ද ලයික? කවුද? ඊ ආපු අලුතේ. රන්මල් කොඩිතුවක් වෙන අඟ කෙනෙක් බහැල්නේ කරලියට. දැක්ක නැද්ද ඒක? කෑ ගහන්නේ. කෑ ගහන එක. ඔව්. කෑ ගහන එකයි බලු මම බලුවා. පොලිස් බලේ ගෙදරක් තියෙනවා. ඈ? පොලිස් බලේ ගෙදරක් තියෙනවා. එහෙම මොකක් හරි මං හිතන්නේ තියෙන්නේ. ගෙදරක් තියෙන පාරෙත් තියෙනවා. පාරේ තියෙනවා. එයා කියනවා මම රන්මල් කොඩිතුවක් ගෙන අංගේ. කොඩිතුවක් මගේ අයියා. රම්මල් කොඩිතුව කවුද? මගේ අයියා. ඔයාගේ අයියා. ඔව්. රම්මල් කොඩිතුවක මෙයාගේ අයියා. ඒ නිසා තමයි පාරේ ඔහම යන්නේ. නෑ මම පාරේ කිසිම වරදක් කරේ නෑ. මෙයාට ලයිසන් එකකුත් තියෙනවා, ටෙම්පර් එකකුත් අතේ තියෙනවා. ටෙම්පර් එකකුත් තියෙනවා, ලයිසන් එකකුත් අතේ තියෙනවා. බොරු කියන්න එපා. මේ දෙකක් මගේ තියෙනවා. ලයිසන් එක අතේ තියෙන්නේ නැති වෙලාවෙදි මාව ඇල්ලුවා. මොකද්ද? මේ තව එකක් තියෙනවා. ඒ ටෙම්පරියන් නෙමෙයි මේක. පොලිසියෙන් ලියලා ඒක තමයි. ඔව්. ලයිසන් එක පෙන්නුවේ නැග. පොලිසියෙන් මාව ලයිසන් එක පෙන්නලා ප්‍රශ්න විසඳගත්තා. ඉතින් මේ කොළ දෙකක් තියෙන්නේ මිස්කාව. ඉතින් ඒ මිනිස්සු ගත්තේ නැති එක මොනවා කරන්නද මම? මම ඒක. ලයිසන් එක අතේ තිබින්නේ නැති වෙලාවේ පොලිසියෙන් මාව ඇල්ලුවා. ඉන්ෂුරන්ස් තිබුණෙත් නැහැ. ඔව්. දැන් ඒව හදාගෙන පොලිසියට පෙන්නුවා. උඩේ මේ කොළේ ගත්තේ නැහැ. එයා කිව්වා මට ෆෝන් එකෙන් ප්‍රශ්නයක් නැහැ මිස්කි. ෆෝන් එකෙන් කිව්වේ. හොඳයි. ඔය අහන්න. හොඳයි. ඔය අහන්න. ඔව්. ඔය අහන්න. 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 මට පොලිසියත් එක්ක ප්‍රශ්න තියෙනවා තමයි. මම කිසිම වරදක් කළා නැහැ. ඉනිවර්තක. අර මේ මොනවාද කොට ලයින් වල තමයි මං සාස් මේ ඕවර්ටේක් ඉස්කෝලේ පල්ලෙහා තියෙන මේ තනීර කපාගෙන ආවේ මම නැහැ. කරපු වරද තනීර කපාගෙන ආවේ. තනීර කැපුවේ නෑ කොට කෙටීර කැපුවේ කෙටීද? ඔයාට ඇති නෑ නේද හොඳයි මිස්. හරි මම බලා ගන්නවා හොඳයි. ඒක හොඳයි මිස් හරි. මේ නිකන් හොඳයි මඩම්. හොඳයි මම මඩම්. කරපු වැරද්ද කියලා මඩම් හරි. හොඳයි මඩම්. ලියන්න මම කිසිම වැරද්දක් කළේ නෑ ඌවත් එහෙම හැබැයි ඒකේ ගැම්මෙන් තමයි කතා කරන්නේ. මොකද ඉර කැපුවා කියලා ප්‍රශ්නයක් එතන තියෙන්නේ. රන්මල් අපිට මොකෝ? ඔව් දැන් අර පොලිසියේ නේ රන්මල් ලොකුද? දැන් අපිට මේ රන්මල් ලොකුද අපිට? එතන වීඩියෝ කරනවනේ පොලිසියේ කෙනෙක්. ඒ මිනිස්සයා අහනවා මේ කවුද ඔයා කවුද? කියනවා මේ රන්මල් කොඩිතුවක්කුගේ නංගි එහෙම කියලා. කියන්නේ රන්මල් කොඩිතුවක්කුගේ නංගි. ඒක නිසා තමයි ඉර කැපුවේ කියලා. ඒ මිනිස්සයා අහනවා එහෙම. ඔව් එයාගේ නංගි නිසා තමයි ඔයා ඉර කැපුවේ නේ. රන්මල් අපිට මොකද? දැන් මොකද කියන්නේ? මොකද්ද කියන්නේ? ඒකනේ යා අදහස් කරන්නේ මොකද? නෑ ඒක ප්‍රශ්නයක් එතන හිතනවා දන්නවද? එයාලා හිතනවා සාමාන්‍ය ජනතාවට ක්‍රියාත්මක කරන නීතිය අපිට ක්‍රියාත්මක වෙන්න හොඳ නෑ අපි උසස්. මේ නීතිය යාලට බලපාන්නේ නැද්ද? අපි උසස්. අපි ඕකනේ මම තියෙන ලංකාවේ තිබිට දේ. අපිට නීතිය ක්‍රියාත්මක නොවි අනිත් හැමෝටම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. ලංකාවේ තිබුණ එක් පැලැන්තියක් ඒකෝ එකක්. මේ අපේ අයියා ඉන්නේ මෙතන, අපේ මල්ලි ඉන්නේ මෙතන, අපේ නැන්දා ඉන්නේ මෙතන. අපිට නීතිය ක්‍රියාත්මක වෙන්න බෑ. බෑ. එහෙම එකක් තිබ්බා. මම කියන්නේ මේ අපි අලුත් ආණ්ඩුවක් පත් කරගත්තේ. මේ දේශපාලන කතා කරනව නෙමෙයි. අපි මේ ආණ්ඩුවට කැමති සහ අපි මේ ආණ්ඩුව එන්න හේතුව තමයි මෙන්න මේක ඇති කරන්නේ. ඔව්. ඒ හැමෝටම සමානාත්මතාවය කියන එක කියන එක එනවා. ඒක හැබැයි ක්‍රියාත්මක වෙමින් පවතිනෝනේ යම් දුරකට. අනිත් ආණ්ඩුවත් එක්ක බලද්දි මේක හොඳයි. ඒවත් එක්ක බලද්දි මේ ඒකත් එක්ක ඉතින් මෙහෙමයි. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තාම මේ මිනිස්සෙක් විශේෂයෙන් සමාජයේ දැන් අපි ජීවත් වෙනකොට මචං ඒ Tamanට මොකක් හරි බලයක් තියෙනවා නම් මං කියන්නේ මිනිහෙක් ඒ බලය මචං පාවිච්චි කරනවා නම් Tamanගේ පුද්ගලික වාසි වෙනුවෙන් Tamanගේ සුඛ විහරණය වෙනුවෙන් අර බගිව්වා වගේ අපිට නීතිය ක්‍රියාත්මක වෙන්න බෑ. පොදු නීතිය ඔව්. තමන්ගේ පර්සනල් වැඩ කරගන්න තමන්ගේ පෞද්ගලිකත්වයට මේව කරගන්න ඒක හරි කැතයිනේ. දැන් බලය වැදගත් අවශ්‍යයට. හැබැයි රටක නීතිය නම්මන්න යනවා නම් ඒකෙන් වැරදි මම දන්නේ ඒක තමයි මම කියන්න හැදුවේ. ඒක තමන් බලය කියන එක නෑ කියාවේ බලන්න. ඔව්. නෑ තමන්ට ස්කෝලේ විදුහල්පති නෑ මේ විදුහල්පතිලා ඒක පාර ගිහලා ප්‍රින්සිපල්ලාගේ ඒක පොඩි බලයක් තියෙනවා රෙස්පෙක්ට් එකක් අර කිරීමක් එහෙම එකක්. ඒ ආයතන විභාගය ඇතුලේ බලය තිබ්බට එතන එහාට ඒ බලය පාවිච්චි කරන්න වැරදි.
ඔව් දැන් උතර ඕක ඇත්තටම මොකද ඇතුළේ තියෙන දේශපාලනික කාරණාවක් කොයි අපි කතා කරන දැන් මට මාතෘකාව. ඔගේ අනිත් අසාතාවක් කිව්වා. මම හදිස්සියම කීප දෙයක් තමයි තියෙන්නේ. මට මචං ලංකාවේ ජීවත් වෙනවා නම් ඒක මගේ ගෝත්‍රික කැලලා. මම ජීවත් වෙනවා නම් මට බලය තියෙනවා වගේ එකක්. ඒ කියන්නේ දේශපාලන බලයම නෙමෙයි. පොඩි සිවිල් බලය කැලලා. මම හිතන්නේ ජාන වලින් එන එකක්ද මම නෑ නෑ සුන්දරේ. ඉන්න මම නෑ ඒක වශයෙන් තියෙන මොකක්ද මම පැහැදිලි කරන්න දෙනකොට ලංකාවේ ඇතුලේ මේ තියෙන ජන සංස්කෘතිය ඇතුලේ ඒ බලය ඕන කියලා අපිට දැනලා තිබ්බනේ. ඔය පොලිසියකට ගියත් සලකන්නේ නැත්නම් තනතුරට නම් පොලිසියට ගියත් සලකන්නේ එයාට සමාජයේ හැදිලා තියෙන ප්‍රතිරූපයට නම් අපිට හිතන මොකද්ද? බලයක් ඒක තමයි මං කිව්වේ. මට මේ තරම් දුක් විඳිනවා මම මේ කාලයක්. ඒ උන්ට වඩා මම කවදා හරි මේ දැන ඉන්නවා. මම මේ දැන මේ විදිහට මේ ඕකේ. මේ මොනොත් මට ඕක නැමෙන්නත් ඕකේ ඉන්නේ මොකක්ද දන්නවද? මමගේ යාළුවෙක්ට කිව්වා. ඌ ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ඌ මට කිව්වා මචං දැන් ඔබට ওই මානසිකතාවය තියෙන ලංකාවේ තියෙන නිසානේ. හැබැයි ඔබ ඇවිල්ලා බලන්න ඕස්ට්‍රේලියාවට. ඕස්ට්‍රේලියාවේ මචං හැමෝටම තියෙන්නේ සමාන මට්ටමක්. ඒ නිසා අර බලය වෙනුවෙන් මචං තමන් තමයි පොර වෙන්න වගේ සීන් එකක්. ඒක දැනෙන්නේ නැත්නම් මොකද දන්නවද? සාමාන්‍ය හැමෝටම සමාන නිසා. කරන්නේ නැහැ පොඩි නිලධාරිය සාමාන්‍යයෙන් ගමේ ඉඳන් ආපු සාමාන්‍ය නිලධාරියෙක් සාමාන්‍ය කෙනෙක්. හැබැයි මේ මිනිහට උනත් තේරෙන්න ඕනේ දැන් කොතර දුකක් එන්නේ නැද්ද මට හරියට මුණ කරගන්න බැරුණා කියලා නේද? ඌ මොකද හිතන්නේ? ඌ හිතනවා මම තාම මොකටද ප්‍රොමෝෂන් එකක් කරන්න කමන්නේ මම ඒක වෙනස් කරනවා. ඒ කාලා කන්නින්ද මං ඉන්න දෙන්නේ නැහැ. එහෙම එකක් ඌත් අසර නැහැ. ඒක මං නෑ ඔය බලය කියන ලංකාව ඇතුලේ බලය ඕන කියන සීන් එක අපිට දැනෙන්නේ ලංකාව ඇතුලේ සමානතාවය නැති නිසා. සමානතාවය තිබ්බනම් ඔය බලය කියන එක ලොකුට අපිට දැනෙන්නේ නැහැ. මං කියන්නේ දැන් අවුරුදු ඒකයි මං කිව්වේ අවුරුදු ගණනාවක් තිස්සේ ඕකටනේ අපි හුරු වෙලා තින්නේ. මම කිව්වේ ඒකේ ජාන ලේත් එක්ක කලවම් වෙලා තින්නේ ඔය සීන් එක. ඒ ගෝත්‍රිකකම ඔය කිව්ව ගෝත්‍රික භාවය ලංකාවේ මිනිස්සුන්ට හිතලා එන එකක් නේ ඔටෝමැටිකලි එන එකක්. සිස්ටම් අවුල නෙමෙයි. ඒ කියන්නේ මිනිස්සු කාලයක් තිස්සේ මචං ඒකත් එක්ක ඉඳලා මම කිව්වේ ලේවල්ට ජාන අර මොනවද මේ දැන් දඩකොලේ වැද්දට පස්සේ පටගාල කෝල්ලයක් දෙනවා අපේ අයියා ඉන්නේ පොලිසියේ අයියට කෝල්ල ඒ කියන්නේ මේ ආර්මාල් කොට දෝක ලංගේ අවුලක් නෙමෙයි. අපේ සාමාන්‍ය මිනිස්යාගේ සිට බලය පාවිච්චි කරන්න පුළුවන් නම් උට ඒ පොඩි හරි බලය හැමෝම පාවිච්චි කරනවා. මම නම් සාමාන්‍යයෙන් කෝල් කරන්නේ නැහැ හිතවත් කෙනෙක් හිටියා. නමුත් සමාජය ඇතුලේ බහුතරය පොලිසියට කෝල්ලයක් දෙන අපේ අයියා ඉන්නේ පොලිසිය. يعني මේක රන්මල් කොඩිතුවක් ඔය නංගි මෙතන අවුල් තමයි මේක හැමෝටම තියෙන අවුලක් කියලා පිළිගන්න ඕනේ. ඔව් ඒ කියන්නේ එයා නියෝජනය කරන්නේ මචං සමස්ත සමාජය. සහ මට වැඩිම තේරෙන්නේ මොකද දන්නවද? ඇත්තටම ඉලක්ක කපනවා කියන එකට මේ ලොකු දෙයක් නෑ නේද? අඩයක් ගහලා ෂේප් වෙන්න පුළුවන් වැඩක් නේද ඔක? එහෙම වාහන නඩු යන්න වගේ දේවල් නෑ. රුපියල් 1000ක දඩයක් දෙයි ඕන්නා. ඒ රුපියල් 1000 ඉතින් මම අවුඩියෙන් ඇවිල්ලා රුපියල් 1000 දඩේ ගෙවන්න බැරිද? නෑ පස්සේ තියෙන එක නෙමෙයි. අපි උසස්. මම රන්මල් කොටුවක් වෙන නංගි. මේ අන්න හරි. අපිට නීතිය ක්‍රියාත්මක වෙන්න බෑ. ඒ උතන ප්‍රශ්නේ තියෙන්නේ. යකෝ මුන්ට හයියක් මගේ අන්න හරි. මගේ වාහනේ නවත්තන්න කොහොමද? මුන්ටද කොහෙන්ද හයියක්? එතන තියෙන පොඩි ඊගෝ එකක් නේ. ඊගෝ. අපි තමයි පොරවල්. අපි තමයි චරිත සමාජයක් ඉන්නේ. දැන් දොර ඇරෙන පාරට බැස්සහමත් දැන් ඕන්නේ. දැන් හැබැයි හොඳටම නෝන්ඩි වෙලා. හැබැයි නෝන්ඩි උනේම වීඩියෝ එක නිසා නේද? එයාගේ ලස්සන දඩේ ගෙවලා ගියා නම් ඔක සාමාන්‍ය මිනිස්සෙක් දඩයක් ගාව වගේ වෙනවා. හැබැයි අචාන් මෙහෙම මම අපි අනන්ත දැකලා තියෙනවා මචං බලය තියාගෙන ඒව පාවිච්චි නොකරන මිනිස්සු. මේ ලෝකේ මේ ලංකාවේ තුලේ මං අනන්තවත් එහෙම මිනිස්සු දැකලා තියෙනවා. කිසිම එහෙම තියෙන විත්තියවත් පෙන්වන්න නැති පිරිසකුත් ඉන්නවා. දැන් මං කියන්නේ අර ඒ මිනිස්සුන්ට මේක දැක්කහම බහුතරයක් එහෙම හැදිලා තියෙනවා නේද? අපිට ලොකුවට එහෙම දකින්නේ නැහැ මේ. අනිත් එක දැන් කාටවත් මචං නීති අතර ගන්නවත් සමාජයේ මේ අනවශ්‍ය ලෙස වැරදි දේවල් කරන්නවත් කලින් තිබ්බ පාලවලට දැන් සෑහෙනනේ. අඩු. ඒක පිළිගන්න ඕනේ ඒක උන්ගේ ඇගේදී ඇති. දැන් අපි එහෙවත් වෙන ෆෝන් එක කපන්න ගියත් අනිත් අයට වඩා මට ෆෝන් එක පොඩ්ඩක් පැනලා ෆෝන් එක කපනවා වගේ සීන් එකක් මිනිස්සුන්ගේ තියෙන මම මෙහෙම කෙනෙක්. එහෙම පොලිම ඉන්නවත් ඉවසීම නැති මිනිස්සු ඉන්නවනේ. ඒ පොලිම වල ඉන්න නැති ඉවසීම නම් හදුන පහුගිය දවස්වල මිනිසුන්ට හැම. ඒක හොඳ වුණානේ. නෑ ඒ පොලිමෙන් ඉවසීම නැතිකම නෙමෙයි. මම පොලිමේ ඉන්න සුදුසු නෑ. ඔව් අපිට වැඩ රාජකාරී තියෙන මිනිස්සු. අපිට රාජකාරී එහෙම. මේ ඒගොල්ලෝ දන්නේ හැමෝටම වැඩ රාජකාරී තියෙනවා. අර මේ හොඳ උදාහරණයක් මේ ડોක්ටර් කෙනෙක් මම දන්න ડોක්ටර් කෙනෙක්. ලේඩි කෙනෙක්. ඒ මිනිස්සයා මේ ඔයි අර පෙට්‍රල් පෝලින් තියෙන කාලේ ડોක්ටර්ස්ලට ගිහිල්ලා ගහ ගන්න පුළුවන්. මේ මිනිස්සේ පොලිමේ ඉන්නවනේ බා. එහෙම ගිහලා ගහගන්න නැතුව. මම එක කිව්වා එහෙම මිනිස්සුත් ඉන්නවා කියලා සමාජයේ. මේ මිනිස්සේ පොලිමේ ඉන්න. ඇයි යවුවා මේ ඉන්නේ ඉතින්
ඔතන මේ හැම මනුස්සයම මේ දවස් ගණන් පොලිමේ මිනිස්සු ඉන්නවා මම ඉතින් ඔතන ගිහින් තෙල් ගහ ගන්න එක නිකන් හරි නෑ වගේ එකක් මට දැනුණා කියලා එහෙම මිනිස්සු ඉන්නවා. ඒක එන්න ඕන. ඔව් ඒක තමයි එන්න ඕන. ඒක තමයි එන්න ඕනේ. මම කියන්නේ දැන් ඔය මේ අර පොලිස් නිලධාරීන්ට බලපෑම් කරන ගුණත් එයා පොලිස් නිලධාරීන්ට බලපෑම් කරනවා එතන පාරේ ඉන්න මිනිසුත් එක්ක ඒ ඔබට තේරෙන්නේ අර කටිදාටේ වලස් මාම කියලා කියන්නේ කාටෝන් එක. ඒකේ වලස් නැන්ද වගේ මොකක්ද මැගි ඕ ඒ නැන්ද නම් මැගි ඉස්සක ඒ මම රන්මල් කොටතුවක් නංගි ඒ ඔක්කන විදිය අනික ප්‍රශ්නේ දරකොළ ඉරනව නේද තියෙන්නේ මොකක් හරි එහෙම කේස් එකක් ඒක නීතිය නම නීති ඉරනවා නේද ඊරුවනේ එකක් ඊගෝ එක තමයි අනිත් එක මානසික ප්‍රශ්නයක් තියෙනවා තමයි නෑ මානසික ප්‍රශ්න නම් එන්නේ නැත්නම් ඔය කිව්වේ ඊගෝ සීන් එකේ හින්දාම මිනිසුන්ට හැදෙනවා අමුතු මේ එකක් හැදෙනවනේ ඔළුවේ මුදුම අර හේ කියලා කිව්වේ නැති ඔව් නෑ ඒක කෑ ගහනවා අයියම කෑ ගහනවා අර මෙහෙක් කළ හේයි කිව්වේ නැති එක විතරයි තියෙන්නේ හැබැයි අපි අතරන් එක් කරානේ ඔව් මෙහෙක් කළ හේයි කිව්වේ නැති එක විතරයි තියෙන්නේ සම්බන්ධයක් තියෙනවා එතන නෑ රාජා නෑ ඒ අනිත් එක්කෙනා හොඳේ අපි දැන් එතන ඉතින් මම මේ කියන්න හැදුවේ මේ දැන් අපි මේ කතා කරලා මම අනුක්ම සනායක කියනවා මොකද ධර්ම ලායක කිව්ව මොකද එයා කියන්නේ මේ උන්ට ගිය රට මේක මට මතකයි ඒක එහෙම බැරි පොලිස් නිලධාරීන් අයින් වෙන්නේ නැත්නම් අපි ඉවත් කරනවා නේද දොලක් දුහයින් වෙලා එහෙම වෙන්න ඕන ඉතිහාසයේ වැඩිම පොලිස් නිලධාරීන් අයින් වෙන අවුරුදු මේක තමයි කිව්වේ මම කියන්නේ දූෂිත නිලධාරීන් පොලිසිය විතරක් නෙමෙයි හැම ආයතනයකම හැම රාජ්‍ය ආයතනයකම ඉන්න දූෂිත නිලධාරීන් ටික එක්කෝ යාලා ඒක නවත්තන්න ඕනේ එහෙම නැත්නම් ඒගොල්ලෝ අයින් වෙලා යන්න ඕනේ එක්කෝ උන් කරන ජඩ වැඩ ටික නවත්තන්න ඕනේ එහෙම නැත්නම් උන් අයින් වෙලා යන්න ඕනේ හැබැයි මේ ආණ්ඩුවේ යන වැඩපිළිවෙලත් එක්ක ওই දෙකින් එකක් අනිවාර්යෙන් වෙයි කියන එක නම් පේනවා සාමාන්‍ය සාපේක්ෂව ප්‍රවණතාවය මාර ප්‍රවණතාවය අනිත් එක දැන් මිනිසුන්ගේ විදිය බලපන් හුරු වෙලා තියෙන විදිය පට ගාලා ෆෝන් එක ගත්ත රෙකෝඩ් කරා ඔව් දැම්මල ඕ රෙකෝඩ් කළා දැම්ම ගමන් අර ගිනි බෝලේට භූමි තෙල් දැම්මා මම කියන්නේ මිනිස්සු දැන් අන්දන්න නෑ රැවටෙන්නේ රැවටෙන්නේ නැහැ මිනිස්සු දැන දන්නවා ඔන්න ඔකට අසම මම කියන්නේ හෙට් ටිකක් දුන්නා ලියලා ආපහු Google එකට සර්ච් කරලා හොයනවා ඔකට ගැන මම දන්නවද ඔක ලස්සන ඔක මේ මම උන්ට කැමති නැහැ උන් මේ කියන මේ පොඩ්ඩක් මේ පැහැදිලි කරන්න කැමතියි උන් කියන පෙරටුගාමී සමාජවාදී පක්ෂය උන් මම කැමති නැහැ පක්ෂෙන් නම් තියෙන්නේ නැහැ උන් ලස්සන කතාවක් කියනවා පිටත බලයක් හදන එක. පිටත බලය ගැන මම දන්නවද? ඒ කියන්නේ දැන් අපි හිතුව මෙහෙම දැන් ඔය ෆෝන් එක අරන් ගිහිල්ලා වීඩියෝ කරන එකක් පිටත බලයක් තමයි. ඒ කියන්නේ හතේ සිස්ටම් එක අවුල් වෙන්න පුළුවන්. හැබැයි අපිට මචං ලොකු බලයක් නැති වුණා අපිට පිටින් ඉඳන් බලපෑමක් කරන්න පුළුවන් නේ. දැන් ඒ කියන්නේ දැන් අපි කියමු අපිට අසාධාරණයක් වෙනකොට ඒ රටේ නීතිය අවුල් වෙන්න පුළුවන් තියෙනවා. හැබැයි අපිට වීඩියෝ කරලා Facebook දාලා WhatsApp දාලා Instagram TikTok දාලා අපිට නීතිය ක්‍රියාත්මක විය යුතුයි අපිට අසාධාරණයක් වුණා කියලා අපිට බලපෑමක් කරන්න පුළුවන් රටේ පාලනයට. අපිට බලපෑමක්. ඒ කියන්නේ අර අපේ සිස්ටම් එක අවුල් වෙන්න පුළුවන්. හැබැයි අපිට අපි වෙනුවෙන් හෝ සමාජයේ පොදු කාර්යයක් වලින් බලපෑම් කරන්න පුළුවන්. ඒ කියන්නේ වටින්නේ ඒකනේ. කියන්නේ අපි රටේ සිස්ටම් හදාගෙන එක හොඳයි. ඒක වෙන්න ඕන. නමුත් ඊට වඩා මොකද්ද මේ පිටත බලය කියන මම කියන පැහැදිලිය. අපි වෙනුවෙන් හද නගනවා අපිට මේක කරපන් කියලා බලපෑමක් කරන්න. එතකොට ඕකේ තියෙන තව දෙයක් තමයි තව හොඳ දෙයක් ඕකේ තියෙන. දැන් ආණ්ඩුවකට වුණත් පොලිසියකට වුණත් මොකක් හරි ඒ ආයතන වලටම දැන් පොලිසියෙන් නිතරම පාරේ බහැලා මිනිස්සු දැන් ඔයි වගේ ප්‍රශ්න තව වෙනව ඇතිනේ. වීඩියෝ නොවිච්ච දේවල් ඇතිනේ. මම කියන්නේ දැන් පොලිසියකට වෙන්න පුළුවන් ආණ්ඩුවකට වෙන්න පුළුවන් පාරට බහැලා මේක මේ හැම මිනිස්සයාටම තියෙන ප්‍රශ්න ටික විසඳින්න බෑනේ. දැනුවත් වීම වැඩි වෙනවා සහ මේ අපිට ප්‍රශ්නයක් වුණාම ආණ්ඩුවකට වුණත් මාධ්‍යයකට වුණත් මේ රටට වුණත් පෙන්වන්න පුළුවන් නේ. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අපිට වුණා කියන පට ගාලා ChatGPT ගහලා ගත හැකි මොකක්ද දැන් මම මේවා කරන්න ඕනේ කියලා. එහෙනම් TikTok එකේ තියෙන ඕනතරම් ලෝවේස් අරගොල්ලෝ මේගොල්ලෝ දීපු ඇඩ්වයිස් තියෙනවා. පට ගාලා ගහලා යනවා මගේ අවශ්‍යතාවය ගත්තා. දැන් මිනිස්සුන්ට දැනුමින් යහවත් කාලෙන්න වෙන්නේ යන්නේ පොඩි වෙලා. ඒවලේ ඉන්සිඩන්ට් එකේ ටක් ගාලා අප්ඩේට් වෙන්න පුළුවන් මම මේකට මොකද කරන්න ඕනේ. මාර වටිනවා. නම්බරයක් වුණා ගන්නකොට අපේ ChatGPT හොරන මට මේ නම්බරේ දෙන්න කියලා. ගාලා එනවනේ. මම කියන්නේ මේක මාර වටින දෙයක්. හැබැයි තිරුණා දැක්ක නැති පොලිස් නිලධාරී අසරණ වෙනවා. ඒ පොලිස් නිලධාරීට ඒ කාන්තාව ස්පර්ශ කරන්න බෑ. අල්ලන්න බෑ. මුකුත්ම කරන්න බෑ. ඒ වෙලේ පොලිස් කාන්තාවක් හිටියනම් නැති එකේ ඒක දැනුණා. හොඳ ඒක මටත් දැනුණා බා. පොලිස් කාන්තාවක් එතන නැති එකේ අවුල.
හිටියනම් ආයි සාමාන්‍ය ප්‍රශ්න මම දෙකක් තියෙනවා ටග්ගල ගෙන්නනවනේ. සාමාන්‍යයෙන් ගෑනු කෙනෙක්ව අරගෙන යන්නවත් බෑනේ. මම දැකලා පිරිමි පොලිස් නිලධාරීන්ට. ඔය මද්දව ඉක්මනට ගෑනු කට්ටිය. මද්දව වටලා නැන්නේ පිරිමි කට්ටියනේ ගෑනු කට්ටිය යන්නේ නැහනේ. ඒකනේ අර බඩාසේ නෑ පට ගාලා මොකද දන්නවද කරන්නේ? ඇඳුම් ගිරා ගන්න. අඳුම ගලවනවා. ඔව් ඇඳුම් ගලවන ඇඳුම් ගිරා ගන්නවා. ඒක මේ එහෙම එකක් වුණා. වීඩියෝ එකක් පහුගිය කාලේ එකක් ෂෙයා වුණා. වැඩේදී එතන ඉඳපු කවුරු හරි එක රෙකෝඩ් කරලා තිබුණා මේ ගෑණි ඇඳුම් ගිරා ගන්නවා ඒ ටික. අනිත් එක තමයි මම එතන දැක්ක තව දෙයක්. අන්න පිටත බලය. මොකක්ද දන්නවද? ඒ පොලිසිය එතන එයාට නීති ක්‍රියාත්මක කරන සීඩියක් තියෙනවා. කාන්තාවන් නැතු අල්ලන්න බෑ කොහොමද කරන්නේ? හැබැයි බලන්නකො ඉතින් හිටපු සිවිල් මිනිස්ට්‍රි එක බහිනවනේ. බහැලා කිය යන්න දෙන්න බෑ කාරණා. බෑ ඒක හරි. සිවිල් බලය. නිකන් පවුර වගේ ඉන්නවනේ. මම කියන්නේ අන්න පිටත බලය කියන්නේ. ඕක තමයි මචං නියම බලය. ඒ කියන්නේ රාජ්‍ය බලය නෙමෙයි මේ. මිනිස්සු බලපෑම් කරන නීතිය ක්‍රියාත්මක විය යුතුයි කියලා. අනිවාර්යයෙන්. ඒ මිනිස්සුගේ බලය ඒ බලපෑම මොකද්ද? ඒ කියන්නේ බලවත් වෙන පවර්ෆුල් මචං ඒක. දැන් මිනිස්සු කියනවා මිනිස්සු කියනනේ මොකද විතර කතා කරන්නේ ඒ බලේ තමයි හරිම පවර් එක. හරිම පවර් එක තියෙන්නේ එතන. ජනතා පරමාධිපත්‍ය බලයනේ. රටේ නීතියට උනේ මිනිසුන්ගේ මිනිස් බලය මිනිසුන්ගේ ශ්‍රමයනේ මහන්සියනේ දෙන්න ඔක්කොම පිට එන්නේ. අනිවාර්යයෙන් ඒකනේ. රටක ජනාධිපති කිල්ලා අසල යන තරම්. අන්න පිටත බලය. පිටත බලය. බලය. මම කියන්නේ ඒක අර පාර්ලිමේන්තුව ඇතුළේවත් තියෙන බලය නෙමෙයි. නෑ අපිට තියෙන බලය. මිනිසුන්ට තියෙන බලය. සාමාන්‍ය මිනිසුන්ට දීලා තියෙන බලය. දැන් අවදානම් කරනවා. කෙහෙල් රමුක් කැල්ලගේ බෙහෙත් සීන් එකේදී එක පාර්ලිමේන්තුවේ බහුතරය ආවේ කාටද? කෙහෙල් රමුක් කැල්ලනේ ආවේ. එයා රද්දක් කරේ නෑ කියලා. ඒක රාජ්‍ය ඇතුලේ ඒ පාර්ලිමේන්තුව ඇතුලේ රාජ්‍ය බලය තිබ්බේ කාටද? කෙහෙල් රමුක් කැල්ල වෙනුවෙන්නේ තිරලා තිබුණේ. හැබැයි මිනිස්සු මේ අරගලයක් කරාමවත් රාජ්‍යයට ඒ බෙහෙත් බාල බෙහෙත් ගන්නකොට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන කියලා. රාජ්‍යද නෙමෙයි රාජ්‍යද කෙහෙලිය රමුක් කැල්ල. ඔව් නම් හරියට කියපම් මේ සෝෂල් මීඩියා දාන්නේ මට වැරදුනා. කෙහෙලිය රමුක් කැල්ල සෝරි කෙහෙලිය රමුක් කැල්ල. එතකොට කෙහෙලිය රමුක් කැල්ලට පස්සේ නීතිය ක්‍රියාත්මක වුණානේ. ඒ නීතිය ක්‍රියාත්මක වුණේ රාජ්‍ය බලයක් නිසා නෙමෙයි. මිනිස්සුගේ බලපෑම නිසා. මේ පිටින් ආපු මේ පවර් එක. මම දැක්ක පෝස්ට් එකක් දාලා තිනු ගිරිරාජ් කවිචල්ලගේ දූත්. ඔයි බෙහෙත් ප්‍රශ්නයකට දාලා තිබ්බා. ඔව් ඒ මනුස්සයා කියලා තිබුණා මට මගේ තාත්තට රටින් හරි බෙහෙත් එක ගෙනල්ලා දෙන එක ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි මේ රටේ ඉන්න සාමාන්‍ය මිනිස්සු පිරිසක් ඒ මිනිස්සුන්ට මේක ගන්න විදියක් නැහැ මම කරනවා. එයා සෑහෙන දුක් විඳ කියලා. ඔව් ඒ ඉතින් අර හඬ ගන්න ගත්ත මිනිස්සු එක දිගට. හඬ ගන්න ගත්තා. ඔව් ඒක වටිනවා. ඉතින් මේ දැන් රන්මල් කොලිතුවක් සීන් එකේ ගත්තොත් අපිට තාම තේරෙන්නේ මිනිස්සුන්ට මිදෙන්න අමාරුයි. නීතිය සමානව ක්‍රියාත්මක විය යුතුයි කියන දේ මිනිස්සුන්ට එන්න බෑ. අපිට සුවිශේෂී වරප්‍රසාදයක් සමාජය ඇතුලේ තියෙන්න ඕන කියන එක තමයි තියෙනවා. ඉතින් මම කිව්වේ ඒකයි. ඕක ජානවලින් ලේවල්ට ඇවිල්ලා තියෙන මිනිසුන්ගේ. අර මෙයාගේ ලෝයගේ සීන් එක වෙලා මහ දවසක් ගියාද බං? ලෝයට වෙච්ච දේ දැක්කනේ. ලෝය දඟලලා ලෝයට වෙච්ච දේ දැක්කනේ මිනිස්සු. ඒ වැරද්ද නෙමෙයි පෙන්නන්නේ. මම කල්පනා කරේ මේ මම සවිශේෂී කෙනෙක්. ඒ දැකලත් හැදෙන්නේ නැති පිරිසක් ඉන්නවනේ නේ. දැන් ලෝයගේ ප්‍රශ්න වෙලාවේ ලෝයට වෙච්ච දේ හොඳටම දැක්කනේ ඌට කෙලවෙච්ච හැටි. ඉතින් මේ ඌටත් කෙලවෙලා ඌටත් එහෙම වුණා නම් මම මෙතන දඟලුවාට පස්සේ මටත් මේක වෙයි කියලා හිතන්නේ. ඕක උදේම සමාජ මාධ්‍යයක් එක්ක හොඳයි. නැත්නම් ඩිජිටල් කරන්නේ නැත්නම්. ඩිජිටල් කරන්නේ තියෙනවනේ. පොලිස් නිලධාරීන් වුණාද අපි අර පොලිසියේ නිලධාරීන් අවසරණ වෙන තැන් අනන්ත තියෙනවා මචං. ළඟදී පොලිස් හැම පාරේ ට්‍රැෆික් ඉන්න පොලිස් නෑ හැමෝටම දෙන එක පොලිද මේ කැම එකක් මේ අන්න හරි ඒක නම් නියමයි. එතකොට පේනවනේ බං. එයාලට ගන්න ඕනේ සහ පොලිස්පති එකපාරක් පොලිස්පති කියන දේ එකපාරක් දැනින්න කෙනා නෙමෙයි කලින් හිටපු කෙනෙක් Tamanට වීඩියෝ කරන්න පුළුවන් කියලා. පොලිසිය දේවල් අපිට වීඩියෝ කරන්න පුළුවන් කියලා දෙවනේ. එහෙම කවුරු හරි ඒකට බලපෑම් කරනවා නම් ඒකටත් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒකේ මානව අයිතිවාසිකම්. ඔව්. ඒ කියන්නේ තමන් වැරද්දක් නැත්තම් මම තමන් නිර්දෝෂී වෙන්න මොනවා හරි මම දැකපු දේ තමයි මේ මිනිස්සු ටික ඒ කාර් එකට පාට බහැලා හප්පන් යන්න තැනට නේ පවුර වගේ බැඳෙනවනේ. කාර් ඉස්සරහට මිනිස්සු යන්න දෙන්න බෑ කියලා. එතන තියෙන්නේ දැන් මිනිස්සු රටක් පැතියෝ තියෙන මිනිස්සු ලෑස්ති මොකද? මේ වෙලේ පෙනීන මිනිස්සු ලෑස්ති. එහෙම මිනිස්සු ඉන්න එක වටිනවනේ දැන්. අර ඒ කාර්ය ප්‍රශ්නයක් නේ තියෙන්නේ. ඒ කියන්නේ මම කවුද මට වැඩ රාජක. හැබැයි අර කොහෙක තියෙන මිනිසුන්ට නිකන් මේ ඇවිල්ලා පවුරු බෙදගෙන ඉන්න තරම් ඒ මිනිසුන්ට රාජකාරිය ඇති වැඩ. නෑ මිනිස්සුන්ට දැන් තියෙනවා සීන් එකක්. එහෙම ඉච්චද හදිසි ළමයි ගන්න යන්නේ නැති. ස්කූල් ටයිම් එක ඇති.
පන්ති ඔව් හැමෝම ඉන්නේ වැඩවල. වැඩවල. හැබැයි ඒ මිනිස්සු ඒවා පැත්තකට දාලා අතෙන් ගොඩ විුනේ. මිනිසුන්ට මේක හදාගන්න උමනාව තියෙන අනිවාර්යයෙන්. නැත්තම් ඉතින් නිකන් නෑ වේදනාවක් කරනනේ. අපිට කියාත්මක වෙන නීතිය. අනිත් අයට කියාත්මක වෙන්නේ ඇයි? ඕන් ශ්‍රී ලාංකික පුරවැසියා. නේ ඒක වෙන්නේ උන්ට මොකද්ද වෙනම දෙයක්. අපි කියන්නේ අර ඉස්කෝලේ කාලේ උන් අලුත් කෙනෙක් කියලා. ඔව් ඉතින් ඒක තමයි මිනිස්සු ඇත කරේ. ඒ හේතු හින්දා තමයි යා පොම්බ මේ ඔච්චර දඟලන බ මේ අලුත් කිව්වනේ. ඇවිල්ලාද කියලා තමයි මිනිස්සු ඇහුවේ ඇත්තටම. මේ අපි තාම හෙඩ්ලයින් එක මාද. ඔය අලුත් කෑලා දාලා හෙඩ්ලයින් එක ගන්න. ඔව් මේ ඉතින් අපි කියන්නේ සමාජයේ වෙනසක් වෙමින් පවතිනවා තිරණ ඒ වෙනසට අවනත වෙන්න මුදියුණු හටවල පවා මේ තමන්ගේ තියෙන බලය පාවිච්චි කරලා සමානතාවයට හානි කරන්න පුළුවන් කමක් නැහැ. හැමෝම මිනිස්සු හැමෝටම මේ රටේ පුරවැසියා හැමෝටම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන එක විදිහකට කියලා. තම සාමාන්‍ය මිනිස්සෙක් කියන එක පිළි අරගෙන ජීවත් වෙන්න කියන එකයි අපිට කියන්න තියෙන්නේ. මිනිසුන්ටයි අර ඉතින් මිනිසුන්ටයි ඩබල් සැලුට්. අනිවාර්යයෙන්. ඒ වගේ හැදෙන්න ඕනේ. ඒ වාහනේ හප්පන් යන්න කියලා වාහන ඉස්සරහට පැනපු මිනිස්සු. අනිවාර්යයෙන්. ඒ මිනිස්සුන්ගේ බලයාව ඔතනින් දන්නවද? අරගලෙන්නේ. ඔව්. අරගලෙන් තේරුණා අපි කුරා කුඹ මිනිස්සු මේ චෝටි මිනිස්සුන්ට කොයිතරම් බලයක් තියනවද කියලා. අරගලෙන් මට හිතෙන්නේ එතනින් තමයි මේ මිනිස්සු අවර්ග තේරුණා. හරියට වැඩ කරන රාජනින්දාට ඒක ලොකු හයියක් කරා. හයියක්. මිනිස්සු දෙන්න අසරණුන්නේ නැහැ. ආන් පොලිස් අතරනුනේ නැහැ. අතරනුනේ ඒක අතරනුනේ හේතුවක් තිබ්බනේ. ඔව්. ඒ වැඩ කරන ඉඳාලුත් මතක තියාගන්න ඕන කොහේ හරි ලංකාවේ කොහේ මොන ලෝකේ හරි හරියට වැඩ කරනවා නම් සාමාන්‍ය මිනිස්සුත් උන්ගේ පැත්තේ ඒගොල්ලෝගේ පැත්තේ හිට ගන්නවා. පොලිසියට අර පොලිසිය අර දැන් මිනිස්සු ඉස්සර තරම් මොඩ නැහැ. ඒ කියන්නේ මිනිස්සු මේ පොලිසියත් වැරදි මතයක් හදාගෙන තියෙනවා මිනිස්සු පොලිසියත් එක්ක තරහයි කියන එක. එහෙම දෙයක් නෑ. අපි මිනිස්සු පොලිසියත් එක්ක තියෙන බැඳීම අපි දැක්ක අර ලෝ එකේ සීන් එක වෙලාව. දැන් මෙතන ඒ තරහුත් දෙක. පොලිසිය නිදාරින් ස්වාධීන නෑ. ඔව්. අරක්ක මොදේ නැවෙනවා. උණු මස්ට් කර නැවෙනවා. එළු මස්ට් කර නැවෙනවා. නැවෙන්නේ නැද්ද? තමන්ගේ දායකයවද ඒක නැවෙනවා. ඒක තමයි ප්‍රශ්නේ. පොලිසියත් නීතිය හරියට සමානව කියන්න වෙනවා. මිනිස්සු පොලිසිය වෙනුවෙන් හිට ගන්නවා එතකොට. අනිවාර්යයෙන් මේක මොකද පොලිසියත් නම් ගමේ ඉන්න අපරාධකාරයා ගමේ ඉන්න කෂේපුකාරයාත් එක්ක ඩීල් තිබ්බනේ මේ මොකද ඌරු මස්ටික දඩ මස්ටික ගෙනත් මේ මොබොර නෙමෙයි නේද නැත්තම් ඔව් නේ හැබැයි ඒක වෙනස් වෙන්න ඕන ඒක වෙනස් වෙන්න ඕන ඒක වෙනස් වෙමින් යනවා මේක වෙනස් වෙමින් යනවා කියලා පේනවා මචං දැන් ඔය දීලා තියෙන්නේ දැන් හරි නේද ඒක උසාවියේ ඒ බඩු හම්බේ මේ දාලලු මේ සාපරාධී බලහත්කාරකම් ඊගෝ එක එයාගේ මේ මැඩම්ගේ ඊගෝ එක කුඩුපට්ටම් කරලා දානවා ඔව් එහෙනම් අපි අදට වැඩේ අපි ඉවර කරනවා ඊළඟ දවසේ ඉතින් අලුත් වීඩියෝ එකකින් ආපහු නේද සමාජ කතිකාවතකින් අලුත් චරිතයක් මේ බලමු මොකද අපිට කතා කරන්න මාතෘකාව තියෙන්නේ ඉස්සරහට උන්ට රයිට් එහෙනම් රන්මල් කොටුවක් ටයි රන්මල් කොටුව නංගිටයි ජය හොරේවා